අභියෝග. ඔබ අභියෝගයන්ට මුහුණ දෙන්න බයද? ජීවිතේ ඕනෑම මොහොතක අපට අභියෝගයන් පැමිණෙනවා. ඉතින් අපි ඒවට හොඳින් මුහුණ දිය යුතුයි. මතක තියාගන්න. ජීවිතේ හැමදේම පටන් ගන්නේ අභියෝගයකින්. වටින කියන හැම දෙයක්ම තියෙන්නේ ගමුදුනේ. එහෙම නැත්නම් අමාරුම මාවතක කෙලවෙන්නේ. අභියෝග මතින් ගෙන ජයග්‍රහණ ළඟා කරගත යුත්තේ අපිමයි. ජයග්‍රහණ අපි උසාගෙන ඉන්නේ නැහැ. අපි ජයග්‍රහණ සොයා යුතුයි. කිසිවෙකුට ජීවිතේ ජයග්‍රහණ කරා යන ගමන රෝස මල් යහනක් නෙවෙයි. ඒ හිතා කටුකයි. ඔබ ෂණ මාවතේ ඔබව ප්‍රතික්ෂේප වන්න පුළුවන්. ඔබට නොඑක් බැනුම් ඇසීමට සිදුවන්න පුළුවන්. විවිධ පුද්ගලයන්ගේ තාඩන පීඩන ගැරම් වෙන්න පුළුවන්. නමුත් මේ සියල්ල තමන්ට අභියෝගයක් කරගෙන තමන්ගේ අරමුණ කරා යා යුතුයි. ඔබ දන්නවද? ලෝකයේ දැවැන්තෙක් වන ඒබ්‍රහම් ලින්කන් ගැන සිතා බලන්න. ඔහු රාජ්‍ය නායකයෙක් වීමට පෙර සම්පූර්ණ අසාර්ථක වූ අවස්ථා බොහෝයි. ඔහු තේරීම් හා අභියෝගවලින් පීඩාවට පත් වුණත් එක දිගට කැපවී අනාගතය වෙනස් කරන්න තීරණ ගත්තා. ඒ වගේම තමයි මේ ලෝකේ මාරම චරිතයක් වුණ ඊලෝන් මාස්ක් ෆේල් වෙලා තියෙනවද? ප්‍රතික්ෂේප වෙලා තියෙනවද? ඔහු අන්තිමේදී ඔහුගේ බිස්නස් එක විකුණුවා. මිනිසෙක්ට ගන්න පුළුවන් ලොකුම අවදානම ඔහු එදා ගන්නවා. තමන්ගේ ජයග්‍රහණ හීන වෙනුවෙන් ඩොලර් මිලියන 165ක් ඔහු අතට ගන්නවා. ඔහුගේ ව්‍යාපාරය විකුණනවා. ඔහු සියලු සල්ලි විවිධ ව්‍යාපාරවල ආයෝජනය කළා. ඔහු පුංචි පොලිය නිවසක් ගන්නවා. ඔහු එදා හරි තීරණයක් නිසා ඔහු අද මේ වන විට ටෙක්ස්ලා, SpaceX, Twitter X වල හිමිකරු. ඔහුගේ දැන් වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 19.7ක් හෝ ඊට ආසන්න නැත්නම් පසු කරගෙන ගිහිල්ලා. ප්‍රතික්ෂේප වීම ජයග්‍රහණ කරා ගෙන යන බව මොඩ් පෙන්වා දුන්නා. ගඟක් වුණත් ලස්සන කල්බුල් වල හැපි කලා වහින කොටයි. ඒ වගේම තමයි ජීවිතේ. අභියෝගයන් ජීවිතේට එන්න තමයි අපි අඩුපාඩු හදාගෙන අපි සාර්ථකත්වයට ළඟා වෙන්නේ. අභියෝගයන් දිනලා බලන්න. ඒක ඔබ ලේසියෙන් කළා කියලා ඔබට කවදාවත් හිතෙන්නේ නැහැ. මොකද ඒක අමාරුයි. ඔබ අභියෝගයන් හැමේ පලා නොයා ඒවා බාර ගන්න. මේ ඔයාගේ අවස්ථාව, මේ ඔයාගේ වෙලාව, මේ ඔයාගේ හීනවලට යන්න තියෙන මාර්ගය. හෙට කියලා වැඩ කල් දමන්න එපා. හෙට කියලා දවසක් නෑ. තියෙන යන දවස විතරයි. ඔයාගේ හීනේ, ඔයාගේ ජයග්‍රහණය නම් යන්න. ඔයාට ඕන දේ ලබා ගන්න. ඒ වෙනුවෙන් වැඩ කරන්න. මතක තියාගන්න. ජයග්‍රහණ කියන්නේ ඒක ලොකු පිම්මක් නොවේ. පුංචි අඩි වලින් හැදෙන ලොකු ගමනක්. ඔබ පුරුදු වන්න. ඔබට පැමිණෙන අභියෝග ජීවිතයට ආශිර්වාදයක් කරගෙන ඉදිරියට යන්න. ඔබ හීන දකින්න. හීන මාවත දෙකේම ඇවිදගෙන යන්න. කවුරු හරි කිව්වොත් ඔබට මේ දේ කරන්න බෑ කියලා, ඒ දේ ඔබ දෙපාරක් නොසිතා ඒ අභියෝගයට මුහුණ දෙන්න. ඒක තමයි ඔයාගේ ජයග්‍රහණය.